අපි කියනවානේ අපේ එනර්ජි එක එහෙම නැත්නම් අපේ පවර් එක අපේ ශරීරේ මේ බිල්ඩ් අප් වෙන්නේ කොයි විදිහටද කියලා බැලුවොත් ඇත්තටම අම්මගේ කුස තුලට ආපු දවසේ ඉඳලම ඒ අම්මා තාත්තා ප්‍රාර්ථනා කරන විදිහේ ශක්තිමත් දරුවෙක් තමයි මේ ලෝකෙට බිහි කරන්න හැම දෙමව්පියන්ම උත්සාහ කරන්නේ. ඉතින් එහෙම ඉන්නකොට මේ දෙමව්පියෝ දෙන්නගේ හැසිරීම රටාව කොයිතරම් දුරට එයාව රකින්න එයා වෙනුවෙන් කොයි විදිහේ ආහාර රටාවක්ද එයා පාවිච්චි කරන්නේ කොයි විදිහේ එනර්ජි එකක්ද සිතුවිලි වලින් හැඟීම් වලින් එයාලගේ හැසිරීම් වලින් කොයි විදිහේ මේ ශක්තියක්ද ලබා දෙන්නේ කියන එකත් එක්ක උපදින දරුවා කොයි වගේ නිරෝගී තත්ත්වයේද එහෙම නැත්නම් එයා කොයිතරම් දුරට යනවද කියන එකත් උපතේ ඉඳලම තීරණය වෙන දෙයක්. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමය. ඉතින් කෙසේ වෙතත් දැන් ආර්ය සහ පරිසරය කියන එක මිනිස්සෙගේ ජීවිතේ සාර්ථකත්වය වෙනුවෙන් බලපාන. ඉතින් මේ තාරුණ්‍යයට එනකොට එයාලට හම්බ වෙන විවිධ විසමාචාර සමාජ අපිට ඇහෙන්නේම නිතරම සමාජ මාධ්‍යයක උනත් බැලුවොත් පෙන්වන්නේ වැරදි දේ තමයි නිතරම උලුප්පලා පෙන්වන්න උත්සාහ කරන්නේ. මැරිච්ච තැන්, හානි වෙච්ච තැන්, හිරේ ගියපුවා, කපා කොටා ගත්ත දේවල්. ඉතින් ඊට වඩා දේවල් මේ ලෝකේ වටිනා දේවල් තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ ඒවා විවිධ දේවල් උලුප්පනවට වඩා මේ වටිනා දේවල් ඉස්සරහට ගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ මම නැවතත් සුපුන්ගෙන් අහලා බලමු මේ ඇත්තටම එයාගේ එනර්ජි එක මෙච්චර බිල්ඩ් අප් කරන්න මෙයා වැටෙන අවස්ථාවලදී එයා කොහොමද නගා සිටුවේ එයාගේ දිරිමත් කරේ එයාගේ දෙමව්පියෝ කොයි විදිහට සහාය දුන්නේ කියලා අපි එයාගෙන් අහමු. ඔව්. එතෙම මේ මගේ ජීවිතේ සමහර අවස්ථා තියෙනවා මම ගොඩක් පැටිච්ච තැන්. ඉතින් ඒ ගොඩක්ම වැටුණොත් තැනක් තමයි මේ කියන්නේ A level ජීවිතේ. ඉතින් මගේ A level ජීවිතේට මම එන්නේ 2019 ඉඳන්. 2019 ඉඳන් අද 2025. ඉතින් 2025 ගෙන නම් අවුරුදු 6ක විතර ලොකු කාලයක්. ඉතින් මම එක්සෑම් කරලා පිට දෙපාරක්ම ඉතින් පෙරදිච්ච කෙනෙක්. ඉතින් මම පෙරදුනා තමයි ඉගෙන ගත්තා. ඉතින් පෙරදුනා. ඒ පෙරදුනාට ඒ පෙරදිච්ච තැන් වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මේ මම ඒ පෙරදිච්ච තැනක හිතාගත්ත දෙයක් තමයි මේ පරදුනාට මම කවදාවත් මම පරාජිතයෙක් වෙන්නේ. ඒ කියන්නේ මම කවදාවත් මම පරාජය බාරගන්නේ නැහැ. මට ඕන නම් මම කොහොම හරි අරගන්නවා. ඉතින් ඒ වගේම ඒ දේ අරගන්න මම ගොඩක් ලොකු මහන්සියක් වෙහසක් වුණා. ඉතින් රෑ නිදි වර්ජිත රාත්‍රියන් තිබ්බා. අඬපුවක් තියෙනද? ඔව්. අඬපුත් තිබ්බා. නිදි වර්ජිත රාත්‍රියන් අඬු කඳුළු දරා ගැනීම. එතකොට ප්‍රතික්ෂේප කිරීම. ඉතින් මේ හැම දෙයක්ම තිබ්බා. ඉතින් මේ වෙච්ච හැම දෙයක්ම දරාගෙන මම ඉතින් වැඩ කරා. ඉතින් මේ වෙච්ච මහන්සියේ ප්‍රතිඵලයකට ඉතින් මට අද මගේ ආසම කරන කැම්පස් එකේ තියෙන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. ඉතින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්න තරම් මට අද වරම් ලැබිලා තියෙනවා. ඉතින් ඒකට ඉතින් අද මම ගැනම සතුටු වෙන්න පුළුවන්. ඉතින් මම කවදා හරි දවසක ඉතින් මගේ අම්මා තාත්තට මම ලොකු සතුටක් දුන්නා. අම්මා ගැන කිව්වොත් අම්මා තරම් මේ ලෝකෙ අපිට වටින කෙනෙක් කිසිම කෙනෙක් නැහැ. ඉතින් තාත්තත් ඒ වගේමයි. මේ ලෝකේ අසීමාන්තික කැපකිරීම ගොඩක් කරන මිනිස්සු අතරේ අපේ ජීවිතේට ළඟින් ඉන්න මිනිස්සු අම්මා තාත්තා එච්චරයි. ඉතින් මගේ ජීවිතේත් හිටපු ඒ දෙන්න මං ගොඩේ ගොඩක් මහන්සි වුණා. ඉතින් විභාගේ ෆේල් වුණා. ලියන සැරේ ඉතින් ෆේල් වුණා. ඉතින් එහෙව කරලත් ඉතින් යාළුවා මම ඇතෑරියේ නෑ. අවසානයේ කිව්වේ ඔයාලට පුළුවන්. අනිවාර්යයෙන්ම ඉතින් මේක දිනන්න. ඒ හින්දා ඉතින් එයාලගේ ආශිර්වාදේ මගේ කැපකිරීමයි එක් ඉතින් මම අද ලොකු ජයග්‍රහණයක් අරගෙන තියෙනවා. හරි පොඩි අදහසක් කවියකින් අහමුද? සින්දුවකින්. හරි. පුරාණින් දේ ලෝකය
තාත්තා කරන කැපකිරීම එහෙම නැත්නම් ඒ දෙන්නගේ ආදරය ගැබ්වෙච්ච අවස්ථාවල් තමයි ඒක සංගීලා තියෙන්නේ. ඉතින් හරිම වටිනා ගීතයක්. ඉතින් මේ විදිහට මේ කලාව පොත්පත් සහ මේ ක්‍රීඩාව කියන එක මනුස්ස ජීවිතේ අත්‍යවශ්‍යම ගහට පොත්තත් පොත්තට ගහත් වගේ එකට බැඳිලා පවතින දෙයක්. ඉතින් මම හැම අවස්ථාවකම දරුවන්ට උනත් කියන්නේ ඔයාගේ හුදෙකලා කාලේ එහෙම නැත්නම් නිකන් විවේකීව ඉන්න කාලය තුල එක්ක පොතක් කියවන්න. ජීවිතේ සාර්ථකත්වයේ වෙනුවෙන් තියෙන පොත් විශේෂයෙන්ම මේ නවකතා පස්සේ එහෙම නැත්නම් මේ මනෝලෝක පස්සේ යනවා නෙවෙයි. තමන්ගේ පෞරුෂත්වය තමන්ගේ ජීවිතේ බිල්ඩ් අප් වෙන්නේ තමන් කොයි විදිහට ධනාත්මක ජීවිතයක් ගත කරන්නේ ඒවට අදාළ පොත් කියවන්න කියන තමයි මම කරාටි අපි කියන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතියි මේ වටිනා කාලය. මොකද මේ කාලය කියන එක හරිම අමාරුයි සකසා ගන්න. මමත් රාජකාරී ස්වභාවයක ඉන්න කෙනෙක්. ඉතින් ඒත් එක්කම අපිටත් පුද්ගලික ජීවිත තියෙනවා. ඒවත් දරාගෙන ඒ අභියෝග මොනවා තිබුණා අපි සමාජයට දෙයක් කරන එක තමයි මේ හැම මිනිස්සෙක්ගේම මේ උපතේ බලාපොරොත්තු කියලා තමයි මම හිතන්නේ. මොකද හැම කෙනෙක්ම මේ ලෝකෙට ජනිත වෙලා ඉන්නේ ඔහේ තුන් වේල කාලා බුදියාගෙන හෙට දවසේ තුන් වේල කාලා බුදියාගෙන රුටින් එකට යන එක නෙවෙයි. ඒක තිරසන් සත්තුන්ට අයිති දෙයක්. නමුත් මිනිස්සයා කියන සතාට ඊට වඩා ලොකු කාර්යයක් මේ ලෝකෙට කරන්න තියෙනවා. මොකද අපි අවුරුදු 200 ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙන කෙටි කාලය තුල තමන් කොයි විදියටද හැසිරෙන්නේ, කොයි විදියටද තමන්ගේ මේ අදහස් කුමාරු වෙන්නේ, තමන් කොයි විදිහටද මේ සමාජයට යම් යම් පණිවිඩ දෙන්නේ. ඒ අනුව ඔහුගේ මරණය සාර්ථක මරණයක් බවට පත් වෙනවා. ඉතින් ඒක තමයි අවසන් වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් කුමා කරාටේ අපි කොච්චර වුණත් දැන් කරාටේ කිව්වහම මිනිස්සු ඒක ලොකුවට අරගෙන නිකන් හානිදායකයි වගේ හිතුවට කලාව රසවින්දනය මේ උදකලාට කොහොමද මුහුණ දෙන්නේ, අභියෝගවලදී කොහොමද අපි ඒවට රියැක්ට් කරන්නේ, එහෙම නැත්නම් කොයි විදිහටද අපේ මේ මානසිකත්වය කායික මානසික නිරෝගීව යහපත් පුරවැසියෙක් සමාජය ගත කරන්න කියන තමයි ඇත්තම මේකේ ගැබ්බලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි කලාවට ලැබි දෙන්නේ. ඉතින් අපි එකිනෙකා සම්බන්ධ වෙන්නේ මොකද අර සම එක වර්ගයේ කුරුල්ලෝ එක අතුර වහනවා වගේ. ඉතින් අපේ අදහස් එකිනෙකට ගැළපුණු නිසා තමයි වයස් පරතරය බැලුවොත් දෙකෙන් පංගුවක විතර වයසින් බාලයි. ඉතින් කෙසේ වෙතත් අපි වයස කොච්චර ගියත් අපේ සිතුවිලි හොඳ නම් ප්‍රබාස්තර සිත අපි අවදි කරනවා නම් මේ සමාජය ලස්සන වෙනවා. ඉතින් කවදා හරි කුමාර කරාටේ වැජබෙයි. ඉතින් අද දවසේ අපි කරලියට ගෙන්නපු දෙන්නා මේ වෙනකොට සමාජයේ ලොකු පිළිගැනීමක් එහෙම නැත්නම් පිබිදිච්ච මල් නෙවෙයි. අනාගතේ ඔබ දෙපළට සාර්ථක ජීවිතයක් ගත කරන්න සහ මේ සමාජයේ හොඳ පිළිගත් ලොකු තනතුරු ලැබෙන්න, සමාජයට යහපත් වැඩ කරන්න, හොඳ දැනුම කුසලතා ආකල්ප වලින් පිරිච්ච හොඳ යහපත් පුරවැසියෝ හදන්න අපේ රටේ මේ ලෝකෙට ලස්සන මිනිස්සු බිහි කරන්න අවශ්‍ය දැනුම නොඅඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම අපි වැඩසටහන මෙතනින් අවසන් කරමු. නැවතත් දවසක හමු වෙමු. ඔබලා මේ වැඩසටහන බලපු කෙනෙකුට යම් අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒක තමයි අවසන් වශයෙන් කියන්න තියෙන්නේ. මොකද අපි යම් කිසි මුදලක් උපයනවා නම් කවදා හරි දවසක ඒත් කරන්නේ සමාජය වෙනුවෙන්. මොකද පුද්ගලිකව මේක මුදල් උපයලා එහෙම නැත්නම් මුදල් උපයීමේ බලාපොරොත්තුකින් කරන වැඩක් නෙවෙයි. සියලු දෙනාටම යම් කිසි අදහසක් ගන්න තමයි මේ වැඩසටහන් කරන්නේ. සමාජයට හිතෙන්න පුළුවන් මේ විකාර වැඩ කියලා. එහෙම හිතන්න එපා. හැම දෙයකම යම් දෙයක් යහපත් දේ දකින්න කියලා තමයි අවසන් වශයෙන් කියන්නේ. එහෙනම් නැවතත් අපි දවසක හමු වෙමු. එතෙක් සුබ රාත්‍රියක් හැමෝටම.